ලෝ මගේ රත්තරන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද ඕගොල්ලොන්ට තියෙන්නේ Clash of Clans එකේ තවත් අලුත් අප්ඩේට් එකක් කිව්වට අලුත් අප්ඩේට් එකක් නෙමෙයි මේ. ඉතින් දෙයක් තියෙනවා කියන්නේ ඉතින් අංක 1 මං action finger මෙන්න මේ equipment එකකින් ගත්තා. ෆෝන් මෙසේජ් කරන්න. ඉතින් මෙන්න ඕක ගත්තා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන මේකක් තියෙනවනේ මෙන්න මෙහෙම icon එක. ඉතින් ඕක තමයි ඊළඟට එන්න දෙන ඉවෙන්ට් එකේ ඉතින් මේක තාම රිලීස් කරලා නැහැ ෆ්‍රෙන්ඩ්ස්. තව බෑ 19 කියනවා. ඒ කියන්නේ දැන් මම මේක දැන් මේ රෙකෝඩ් කරන්නේ අප්‍රේල් 13 මේ අප්‍රේල් 13 මේ 6:44 මේ රෑ කියන්නේ හවස මම මේක රෙකෝඩ් කරන්නේ අප්ලෝඩ් වෙනවා ටිකක් රෑ ගයි. ඉතින් ඒ ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් ඕක නෙමෙයි මම කියන්න යන්නේ මේ ඉතින් මේ ඉවෙන්ට් එක ගැන මොකද්ද ඔයගොල්ලන්ට සරලවම කියන්න කියලා. ඉතින් මේක රිලීස් කරන්න තියෙන්නේ මේ හෙට හවස 5:00ට. ඒ කියන්නේ අප්‍රේල් 14 හවස 5:00ට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මතකද අපි ගොඩාක් කලින් වීඩියෝ එකක් කරා මේ අප්‍රේල් මාසේ ඉවෙන්ට් කැලෙන්ඩර් එක ඔයගොල්ලන්ට පෙන්නුවා. ඉතින් ඔයාලට මතකද ඉවෙන්ට් කැලෙන්ඩරේ තිබ්බා මිස්ටීරියස් ක්ලෑන් ඉවෙන්ට් කියලා එකක්. ඉතින් අන්න ඒක තමයි ෆ්‍රෙන්ඩ්ස් මේක. මොකද මේක ක්ලෑන් එකත් එක්ක සම්බන්ධ දෙයක්. ඒකට ක්ලෑන් එකත් මගේ දෙන්නනවා. අපිට රිවෝඩ්ස් හම්බ වෙනවා. ඉතින් මේකේ තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් ගෝල්ඩ් රෂ් කියලා මේ ඉවෙන්ට් එක. ඉතින් මෙතනත් පෙන්නනවා ගෝල්ඩ් රෂ් කියලා. ඉතින් ඒක තාම අපිට අවైలබල් නෑ. තාම මේක අපිට. ඉතින් මේක මේ ක්ලෑන් එකත් එක්කම එකතු වෙලා තමයි කරන්න ඕනේ. ඉතින් මේක හරි සරලවම කිව්වොත් කරන්න තියෙන්නේ මල්ටිප්ලේයර් ඇටැක්ස් වලින් ගිහිල්ලා අර ගෝල්ඩ් ස්ටෝරේජ් තියනව නේද? ගෝල්ඩ් ස්ටෝරේජ් කඩලා මේ කවුන්ටරබල් ගෝල්ඩ් නගට්ස් හොයාගන්න තියෙනවලු. මේ ෂෙයාර්ඩ් කියන්නේ මේ රිවෝඩ්ස් ටික අපිට ගන්න නම් මේ නගට් හොයාගන්න ඕනේ මේ මල්ටිප්ලේයර් බේසස් වලට ගහලා. ඊට පස්සේ අපිට මේක ඉවර වුණාට පස්සේ WWE ටයිටල් එක ගන්න පුළුවන් ඉන්න හැම ක්ලෑන් එකකින් හැමෝටම. කියන්නේ මෙන්න මේ ඩෙකරේෂන් එක. ඉතින් ඒක ඇත්තටම මාරයි. ඉතින් සුපිරියක් තමයි. ඉතින් මෙඩල්ස් 750කුත් හම්බ වෙනවා. චෑම් මෙඩල්ස් ඉතින් එකකින් ඕනේ ලබ්බක් කරගන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් සන්නෝ විතර තමයි ඉතින් මේ ෂීන් එක තියෙන්නේ. මම ළඟ තව 150කුත් තියෙනවා. ඒක වෙනම කතාවක්. හරි. message හරි. ඉතින් ඕක තමයි ඉතින් ප්‍රස් මේ අද ඊළඟට මං එන්න තියෙනවා කියන ඉවෙන්ට් එක. ඉතින් friends අපි අද ඒක ගැන නෙමෙයි මේ කතා කරන්න ආවෙත් ඒක ගැනම තමයි. ඉතින් ඕගොල්ලොන්ට දැන් මම පෙන්නන්නම් new hero skins ටික. ඉතින් මේ අප්‍රේල් මාසෙට එන. ඉතින් ඕගොල්ලෝ පළවෙනි එක නම් ගොඩාක් අය දන්න එකක්. ඉතින් මෙන්න මේ Prince Mysterio skin එක. ඉතින් ඔයගොල්ලෝ ගොඩාක් අය දන්නවා. ඉතින් මේක නම් නොදන්න කට්ටිය නැද. ඉතින් ඔන්න තමයි Prince Mysterio ඉන්නේ. ඉතින් මට නෑ උන් ගෝල් පාස් එක. ඉතින් කැමති කට්ටිය ඉන්නවනම් ගෝල් පාස් එක ගත්තට කමක් නෑ. ඉතින් කරදන්නේ නෑ. හරි. ඉතින් ඊට පස්සේ අපි ෂොප් එක පැත්තට ගියාම අපිට තවත් අලුත් කට්ටියක් බලා ගන්න දිනවා. මෙන්න මේ කිං කෝඩි කියන ඉන්න එකේ. ඔන්න එනවා ගැම්මට. ඉතින් කෝඩි රෝස් වගේමයි හරියටම නිකන්. ඊගාට ඉතින් ගැහිලි කොහොමද? ඉතින් එහෙම තමයි කිං කෝඩි ඉන්නේ. ඉතින් ඊට පස්සේ ද රොයලිස්ට් ඉන්නවා. ඉතින් කෙලින්ම බ්ලැන්කා බෙල්ලාගේ ස්කින් එකෙන් රොයල් චැම්පියන් හැදිලා තියෙන්නේ. රොයල් චැම්පියන් තමයි මේ. ඔන්න සුපර් ස්කින් ටැක් ඉතින් කැමති කට්ටිය ඉතින් ගන්න. ඔන්න ඊළඟට බෲටැලිටි ක්වීන් ඉන්නවා. ඉතින් ඒ කියන්නේ රියා රිප්ලි ස්කින් එක. ඉතින් ඒක සුපිරියක් තමයි. ඉතින් කැමති කට්ටිය නම් ඉතින් අරගන්න. මම කියනවා ඉතින් හොඳයි කියලා මේ ස්කින් ටික. ඊට පස්සේ අන්තිමටම ඩාර්ක්නස් වෝඩන්. ඉතින් අන්ඩර්ටේකර්ගේ ලුක් එක ඉතින් ඇත්තට මේක නම් ලස්සනයි ඈ. මෙයා මේ මිනි පෙට්ටියක් ඇතුලෙන් එළියට එනවා. පොඩ්ඩක් ඇනිමේෂන් එකක් දානවා එන. පොඩ්ඩක් බයිදෙන ඇනිමේෂන් එකක්. ඉතින් අන්ඩර්ටේකර් එනකොටත් තියෙන රෙස්ලින් එකට ඕනේ එකක් බය වෙලා සුදු මැලි වෙනා යනවා. ඉතින් ඒ වගේ දසුණක් මත කියන්නේ මේ ගොඩක් අය මයිදට පය උන්නේ.
මම දැක්කෙත් නෑ හැබැයි බය වෙනවා වගේ සීන් එකකුත් ගියේ නෑ. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවද මේ මොකක්ද ඒ උනේ? මගේ අද වෙන මොකක් හරි ක්ලික් වෙන්නේ නැති ඊකට එහෙම තමයි ගණන් ගන්න එක. හරි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔය තමයි විශේෂත්වය. අනිත් එක ටවුන් හෝල් 18 කට්ටියට පොඩ්ඩක් විශේෂ දෙයක් තියෙනවා කියන්නේ. ඉතින් හීරෝස් දැන් දෙන්නෙක් මට earn ඉන්නවනේ. ඉතින් අපිට හීරෝ බැනර්ස් තියෙන්නේ එකයි. හීරෝ හෝල් එක ලෙවල් 3ට දැම්මට පස්සේ තමයි ඊළඟ බැනර් එක හම්බෙන්නේ. ඊළඟට ටවුන් හෝල් එක ලෙවල් 11දී හීරෝ හෝල් එක අදාළ ලෙවල් එකට අප්ඩේට් කරාට පස්සේ බැනර්ස් 3යි රොයල් චැම්පියන් ටවුන් හෝල් 14ට ගියා 13ට ගියාම මේ 17 මට මතක නැහැ හීරෝ හෝල් ලෙවල් එක කොහොම හරි ඒ විදිහට තමයි ඉතින් බැනර්ස් හම්බෙන්නේ. හීරෝ හෝල් එක අප්ඩේට් කරන්න තමයි බැනර්ස් හම්බෙන්නේ. ඉතින් අපිට ඕන මේ බැනර් එක ස්විච් කරන්න පුළුවන්. දන්නේ නැති කට්ටිය ඔන්නෝම. එතකොට ඉතින් මේ සාජ කුයින්ගේ view එක වෙන්නන්නේ මෙතෙන්ට. දැන් ඒ අප්ඩේට් කරන ගමන් ඉන්නේ. ආයෙ උන්නමට බාබෙන්කින්ගේ view එක ගන්න බලන්න. සාජ කුයින් ගත්තොත් මෙතන ඇටැක් කෙනෙක් ආවොත් එහෙම ෆ්‍රෙන්ඩ්ස් අවාසි යන්නේ මට. ඒක නිසා තමයි මම දැනට බාබෙන්කින්ව දාලා තියෙන්නේ. ඔන්න ඕක තමයි ෆ්‍රෙන්ඩ්ස් ප්‍රධානම හේතුව. ඉතින් guys එක හීරෝ කෙනෙක් අප්ඩේට් කරද්දී අනිත් හීරෝව යූස් කරන්න පුළුවන් හින්දා තමයි ෆ්‍රෙන්ඩ්ස් මේ වැඩිපුර හීරෝ කෙනෙක් පවා එහෙම දාලා තියෙන ගේම් එකට. ඒක තමයි චිෆ් ජර්නියත් පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ මේකේ නේ. මෙහෙන් චිෆ් ජර්නි වෙනස් කරලා තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔය ටික තමයි ඉතින් මට විශේෂයෙන්ම ඉතින් ඕගොල්ලන්ට මතක් කරන්න තියෙන්නේ. එහෙනම් ඉතින් ආදට මේ වීඩියෝ එක මම ඉතින් නවත්තනවා. ඉතින් මගේ channel එක කියන දේ මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, ඔයාලා වීඩියෝ share කරන්න. එහෙනම් ඉතින් කොල්ල මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක අපි හාමුදුරුවෝ. එහෙනම් ජයෙන් වේවා.